Hey guys, Discover with DS YouTube channel එකට ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද අපි ඇවිල්ලා ඉන්නේ dinosaur series එකේ දෙවන වීඩියෝ එකට. මම මේ series එකේ මුලින්ම දාපු වීඩියෝ එක, ඒ කියන්නේ T-Rex කියලා දාපු වීඩියෝ එකේ link එක මම description box එකේ දාලා තියෙනවා. ඒකත් බලාගෙන යන්න. ඒත් එක මතක් කරන්න ඕන ඔයාලා මගේ YouTube channel එක subscribe කරන්න නැතුව නම් බලන්නේ subscribe කරන්න අමතක කරන්න නැතුව. එහෙනම් guys අපි යමු අද වීඩියෝ එකට. අද අපි කතා කරන්නේ Spinosaurus ගැන. Spinosaurus ජීවත් වෙලා තින්නේ මීට අවුරුදු මිලියන 194ත් අතර කාලේ. ක්‍රිටේසියස් යුගයේ අගභාගයේදී උතුරු අප්‍රිකාවේ සහරා කියලා ප්‍රදේශයක තමයි ජීවත් වෙලා තියෙන්නේ. Spinosaurus තමයි මෙතෙක් කාලයකට හඳුනාගෙන තියෙන ලොකුම මාංශ භක්ෂක ඩයිනෝසෝර් විදියට විද්‍යාඥයන් හඳුන්වලා දීලා තියෙන්නේ. මෙයාලා අපි කලින් කතා කරපු T-Rex ට වඩා දිගින් වැඩි වගේම උසින් අඩි 46ක් උස සහ බරින් ටොන් 10ක් පමණ වෙලා තියෙනවා. Spinosaurus ලා ඉන්න ෆොටෝස්, වීඩියෝස්, මූවීස් වල වගේ ඔයාලා දැකලා තියෙනවා ඇති. ඒ කට්ටියගේ පිටේ උසට කොටසක් හැදිලා තියෙනවා. මේ කොටස හඳුන්වන්නේ සෙල් කියලා. මේකේ තියෙන ප්‍රයෝජනය ගැන තාමත් හරියටම හොයාගෙන නැති වුණා. බොහෝ විද්‍යාඥයන් කියන්නේ මේ කොටස මෙයා භාවිතා කරගෙන තියෙන්නේ එයාගේ උෂ්ණත්වය පාලනය කරගන්න වගේ, මෙයාගේ සහකරුවන් ආකර්ෂණය කරගන්න වගේ දේවල් වලට. ඒ වගේම මේක එයාලා කොඳු යට බැලියේ දිගු වෙච්ච සිහින් අස්ති වලින් තමයි හැදිලා තියෙන්නේ. මේක එයාලට වතුරේදී එයාලගේ ඇඟේ සම්බරතාවය තියාගන්න උදව් වෙලා තියෙනවා. මේ සේල් කියලා කොටස ඕනම ස්පයිනෝසෝරස් කෙනෙක්ගේ අවුරුදු 7ක් වෙනකම් වර්ධනය වෙනවා. ස්පයිනෝසෝරස් ලා වැඩිපුර ජීවත් වෙලා තියෙන වතුරේ. ඒ කියන්නේ වගුරු බීම ආශ්‍රිතව තමයි මේ කට්ටිය ජීවත් වෙලා තියෙන්නේ. මෙයාලට කිඹුලෙට්ට වගේ දිග මුඛයක් තිබිලා තියෙනවා. ඒ වගේම මාළු ඇල්ලීමට කෙලින් දත් පිහිටලා තියෙනවා. මේ ස්පයිනෝසෝරස් ලා වැඩිපුර ආහාරයට අරන් තියෙන්නේ මාළු වගේම ගොඩබිම හැසිරෙන පොඩි සත්තු. ළඟදි කරපු සොයා බැලීමකින් හොයාගෙන තියෙනවා අනෙක් මාංශ භක්ෂක සතුන්ට වඩා කෙටි පාප්සු පස පාද තමයි පිහිටලා තියෙන්නේ කියලා. ඒ වගේම මේ කට්ටියගේ වල්ලිගේ උපයෝගී කරගෙන තමයි මේ කට්ටිය ගොඩක් වෙලාවට වතුරේ පීනලා තියෙන්නේ. ස්පයිනෝසෝරස් මුල් පොසිලස් හොයාගෙන තියෙන්නේ 1912 දී. ඒ වගේම 1915 දී ජපාන පාෂාණ විද්‍යාඥයෙක් වෙච්ච අනස්ටෝ විසින් තමයි මෙයාගේ සම්පූර්ණ විස්තරය කරලා තියෙන්නේ. කොහොම වුණත් දෙවන ලෝක යුද්ධයේදී මිනිච් කෞතුකාගාරය විනාශ වෙලා තියෙනවා. මේකට ගහපු බෝම්බ වලින් මේක විනාශ වෙලා තියෙනවා. ඊට පස්සේ මේකේ නව පොසිල හොයාගෙන තියෙන්නේ 21 වන සියවසේ 2014 වෙනි අවුරුද්දේ තමයි මෙයාගේ නව පොසිල හොයාගෙන තියෙන්නේ. ඩයිනෝසෝරස් යුගයේ ස්පයිනෝසෝරස් වසර මිලියන 6ක් පමණ වගේ කෙටි කාලයක් තමයි ජීවත් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මේ කට්ටිය වසර මිලියන 6ක් වගේ පොඩි කාලයක් ඇතුළත තමයි ජීවත් වෙලා තියෙන්නේ. අදට මම මේ වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. ඩයිනෝසෝර් සීරීස් එකේ දාන හැම වීඩියෝ එකම වගේ බලන්න. මම මෙතනින් මේ වීඩියෝ එක අවසන් කරනවා. ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. ඔයගොල්ලෝ එහෙනම් පරිස්සමෙන් ඉන්න.